අද මම ඉන්නේ බීගමුවේ මේක ඇත්තටම මාර පිස්සුවක් නේ. මෙතන තියෙන්නේ බ්‍රසීලයේ තියෙන දැන් පොඩ බෝට් එක ස්පීඩ් කරලා තියෙන්නේ පොඩ්ඩක් දැස්සනවා මේක. අද මම ඉන්නේ බීගමුවේ ලෙල්ලවේ අද බෝට්ටු රවුමක් තමයි යන්නේ අපේ බීගමුවේ මෙතන දීවර වරාය තියෙනවා. අපි නගින්න යන්නේ බෝට්ටුවට යාළුවෝ. දැන් අපි ඉන්නේ බීගමු ලෙල්ලවේ. දැන් තමයි බෝට් එක යන්නේ. මෙතන තියෙනවා ගලෝප එන්ජින්ස් තියෙනවා. අපි කට්ටිය ඉන්නවා. අපි ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න හදන්නේ. බාරද? ඔය පස්සේ එනවා. බාඩ මේකේ අවුලක් නැහැ නේ. අවුලක්. ඔය බැලන්ස් එකේ ඉන්න මම මෙන්න මේ අයිලන්ඩ් එකේ තමයි මංකි අයිලන්ඩ් එක කියලා කියන්නේ. මේකට ඔය මේ පැත්තේ ඉන්න එතකොට පිටපතේශ වලින් එන රිලව් මේ අයිලන්ඩ් එකට තමයි ගෙනත් දාන්නේ. මේ පැත්තේ ඉන්න දාගන්න පොඩිය තෙන්නේ. මේක තමයි අපි ආපු බෝට් එක. මේ පැත්තේ තමයි කලපුව තියෙන්නේ. අවසරයට බහගෙන යනවා මාරම ලස්සනයි. මේ පැත්තේ තමයි අපි ආවේ. දැන් අපි යන්නේ මේ පැත්තට. යේ මෙතන තියෙන්නේ බ්‍රසීලයේ තියෙන රියෝ ද ජනේරෝ වල තියෙන ලෝක ප්‍රසිද්ධ ෆිල්මේ අනුරුවක්. මේකේ තියෙන්නේ මේ කලපුව මැද ගහලා මාර ලස්සනයි. මෙතන හවසට මේ පැත්තෙන් ඉර බහිනවා. වටේටම තියෙන කොළ පාට කඩුලානට මාරම ලස්සනයි. මේක තමයි වින්සන් දුව. මෙතන මේ විශේෂයෙන් කියන්න ඕනේ මෙතන මේ ටුවරිසම් කරන කට්ටිය කියන්නේ මෙතන කවුද ටුවරිස්ට්ලව බෝට් වල දාගෙන කට්ටිය යාලට වෙනම ටේබල් ඇරේන්ජ් කරලා දෙනවා. යාලට වෙනම එන්ජොයි කරන්න වෙන්න මේ තැන් වල. මේක ඇත්තටම මාර පිස්සුවක්. මොකද හවස මෙහෙම බෝට් රයිඩ් එකක් යනවා කියන්නේ මේ වගේ ලොකේෂන් එක මාරම පිස්සුවක්. මොකද එක පැත්තකින් ඉර බෑගෙන යනවා අනිත් පැත්තෙන් ප්ලේන් එක එයාපෝට් එකට බානවා. ඒ ඔක්කොම එකම දර්ශන තලයක මාරම පිස්සුවක්. ඉතින් ඔයාලත් එන්න මේ බෝට් රයිඩ් එක විදින්න මේකම මුන්නක් කරේ දෙන්න මේ බෝට් රයිඩ් එක විදින්න. මෙතන තියෙන කට්ටිය මේ ඉස්සෝ කොටු දාලා දැන් පොඩ්ඩක් බෝට් එක ස්පීඩ් කරලා තියෙන්නේ පොඩ්ඩක් ගැස්සෙනවා මේක. පොඩ්ඩක් ගැස්සෙනවා වැඩි. පේනවද මේ? පේනවද මේ? කොහොමද? දැන්ලත් එක පොඩ්ඩක් ගැස්සෙනවා වැඩි. ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටියට කියන්න තියෙන්නේ මගේ TikTok channel එක follow කරන්න, YouTube එක subscribe කරන්න, Facebook එක like කරන්න. තවත් travel boy තවත් මේ වගේ ලස්සන videos මම ඔයාලට ගේනවා. අනිවාර්යෙන් මගේ social media එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. යනවා පේනවා නෙත් වෙන මොනාරි කියන්න දෙනවා කට්ටියට. ඇවිල්ලා බලන්න ආසිතේ. මෙතන තියෙන්නේ ඇත්තටම මෙතන බහුදින දීවර යාත්‍රා කීපයක් තියෙනවා. එතකොට මේක අර මේ වරාය තමයි තියෙන්නේ. ඊට අමතරව තමයි මේ කට්ටිය බෝට් රයිඩ් ගෙනියන්නේ. මම මිල ගණන් පහලින් දාන්න. කොහොමද එතන කන්ටැක්ට් කරගන්නේ සහ මිල ගණන් කොහොමද කියලා දාන්න. ඔයාලත් ඇවිල්ලා මේක විතර බලන්න. ඇත්තටම මරු. එන්න ඕන ටයිම් එක තමයි හවස 4:00 වගේ වෙද්දි එන්න. ඉර බෑගෙන ඒ තියෙන දර්ශන තල ටික නම් ඒ තියෙන කොළ පාටත් එක්ක තියෙන ඒ කලර් කම්බිනේෂන් එක නම් මරු. ඇත්තටම මාරම ලස්සනයි. ඔට්ටෝ අයියගේ කට්ටියගේ ලේසි.